ආයුබෝවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා අපි අද දවසේත් අපේ පළාත ඌව පළාතේ සංවර්ධනය වෙනුවෙන් පළාත් සභාව මොනවද කරන්නේ මේ ප්‍රශ්නය ගොඩක් දෙනෙකුට ඇති විශේෂයෙන්ම ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ විදියට සලකන මුදල් හා ක්‍රම සම්පාදන නීති හා සාමය අධ්‍යාපන පළාත් පාලන ඉඩම් විදුලි බල හා බලශක්ති ඉදිකිරීම් ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විදියට මොනවද කරන්නේ මේ පිළිබඳව ඔබ අදහස් කරනවා ඇති මේ වර්ෂයේ කුමක්ද අපේ පළාත වෙනුවෙන් සිද්ධ වෙන්නේ කියලා. අපි අද දවසේ සාකච්ඡාවට මේ පිළිබඳව විමසන්නට වඩාත්ම සුදුසුම කෙනා කැඳවා ගත්තා. ඌව පළාතේ මුදල් හා ක්‍රම සම්පාදන නීති හා සාමය අධ්‍යාපන ඇතුළු ප්‍රධාන අමාත්‍යාංශ විෂයන් ගණනාවක් පවතින අමාත්‍යාංශයේ ලේකම්තුමන් නිහාල් ගුණරත්න මහත්මයාට අපි ආරාධනා කළා. අපේ පළාත වෙනුවෙන් මේ වර්ෂයේ සිදු කරන සුවිශේෂ කාර්යයන් පිළිබඳව විමසන්නට ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයිබෝන් අජිත්. අපි කැමති අමාත්‍යාංශ ලේකම්තුමනි ඔබතුමාගෙන් විමසන්නට විශේෂයෙන්ම ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යාංශය පළාත් සභාවේ මහජන නියෝජිතින් ක්‍රියාත්මක වුණා නම් හිටියානම් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ තිබෙන විෂයපතයට ගැනෙන විෂයන් ගොඩක් ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තිබෙන. මේ 2026 වර්ෂයේ අලුතින් පළාතේ සංවර්ධනය වෙනුවෙන් මොනවද සිදු කරන කාර්ය මොන වගේ මුදල් ප්‍රමාණයක් ප්‍රතිපාදන ප්‍රමාණයක් මේ වර්ෂයේ වෙන් වෙලා තිබෙනවද? ඔව්. අජිත් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඌව පළාත හැටියට ගත්තොත් විශේෂයෙන්ම දීර්ඝ කාලයකට පස්සේ අපේ අමාත්‍යාංශයට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලැබිලා තියෙන අවුරුද්ද තමයි 2026. අපිට මේ අවුරුද්දේ සමස්තයක් හැටියට අධ්‍යාපනය කියන විෂයට විතරක් රුපියල් මිලියන 1380ක් ලැබිලා තියෙනවා. ඒක ගිය අවුරුදු වලට සාපේක්ෂව විශාල මුදලක්. ඒ වගේම පළාත් පාලනය කියන විෂය ගත්තාම අපිට මිලියන 762ක් ලැබිලා තියෙනවා. ග්‍රාම සංවර්ධන විෂයට මිලියන 145ක් ලැබිලා තියෙනවා. මුල්ලමාවිය සංවර්ධනය ඉතාම වැදගත් විෂයක්. ඒ විෂයට ඉතිහාසයේ ලැබුණු විශාලම මුදල් ප්‍රමාණය මිලියන 117ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඉඩම් විෂයට මිලියන 59ක් ලැබිලා තියෙනවා. ග්‍රාමීය විදුලි බල විෂය ඒ වගේම මං හිතන්නේ අපිට වර්ෂ ගානකට පස්සේ ලැබුණු විශාලම ප්‍රතිපාදන ප්‍රමාණය මිලියන 122ක් අපිට ලැබිලා තියෙනවා. මීට අමතරව අජිත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේ ලෝක බැංකු ව්‍යාපෘතියක් තියෙනවා ජෙම් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය යටතේ තවත් මිලියන 625ක් ලැබිලා තියෙනවා. මේ ආකාරයට අපිට මිලියන 1830ක් විතර අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා මේ වර්ෂයේ සඳහා. ඊටත් අමතරව දිට්වා සිලුකු නාට්‍යුව නිසා බලපෑමට ලක් වෙච්ච පාසල් පද්ධතිය යලි නගා සිටුවීම සඳහා අලුත් වැඩි කිරීම ඇතුළු විවිධ ඉදිකිරීම් සඳහා අතිරේකව මිලියන 586ක් ලැබිලා තියෙනවා. ඊටත් අමතරව ක්‍රීම් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ අපිට ලැබිලා තියෙනවා මිලියන 68.25ක්. ඒ කියන්නේ පාසල් වල විශේෂයෙන් එතෙන්දී ක්‍රීම් ශ්‍රී ලංකා සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා අපි වෙනම කතා කරමු. ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් පාසල් වල සනීප ආරක්ෂක පහසුකම් දියුණු කිරීම සඳහා අපි ගිය අවුරුද්දෙත් මිලියන 100කට වැඩි ප්‍රමාණයක් වේදම් කළා. ඒකත් ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය. මේ වසරෙත් අපි වේදම් කරලා තියෙනවා මේ වෙන් කරලා තියෙනවා මිලියන 80කට අධික මුදලක් පාසල් වල ජල සහ සනීප ආරක්ෂක පහසුකම් දියුණු කිරීම සඳහා. ඒ නිසා මම හිතනවා 2026 අපිට ඉතාම තීරණාත්මක අවුරුද්දක්. මේ අවුරුද්දේ අපේ ඉලක්ක බොහොමයකට ගමන් කරන්න අපිට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලැබිලා තියෙනවා අජිත්. ඔව් දැන් අමාත්‍යාංශ ලේකම්තුමන් විදියට ඔබතුමන් සිහිපත් කරන්නේ ආසන්න වශයෙන් මේ ගණන් ටික එකතු කරාම බිලියන 3ක් විතර කෝටි 300කට ආසන්න මුදලක් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ලැබී තිබෙනවා. විශේෂයෙන්ම අපි කැමතියි මෙතෙන්දී දැන් මේසා විශාල මුදලක් ලැබෙනකොට එක පැත්තකින් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් පාලන දෙපාර්තමේන්තුව මේ විශාල විෂයපතයකුත් ඔබතුමාගේ යටතේ තිබෙනවා. දැන් මේ ආයතන වලට නිවැරදි ආකාරයේ මුදල් ප්‍රමාණයන් බෙදා දීම සහ ප්‍රගතිය සංවර්ධනය මේ වර්ෂය තුල මේ කාර්යය ඉටු වෙනවයි කියන සැලැස්ම මොන විදිහටද තිබෙන්නේ? ඔව් අජිත් මේකෙදී මේ අපි ඇත්තටම පූර්ව දිට්ඨු අවස්ථාව ගත්තොත් දිට්ඨුවා සුලිකුණාටු වෙන්න කලින් අපි පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමියගේ ඒ වගේම ගරු ආණ්ඩුකාරතුමාගේත් විශේෂයෙන්ම මේ පළාතේ දේශපාලන නායකත්වයේ මඟ පෙන්වීම උපදෙස් සහ සහයෝගයෙන්
අපිට පුළුවන් වුණා 2026 වර්ෂයේ සැලැස්ම වාර්ෂික සංවර්ධන සැලැස්ම 2025 නොවැම්බර් මාසයේ මුල වෙනකොට සකස් කරගන්න. ඒකත් ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ වෙච්ච වැඩක්. පෙර වර්ෂයේ වර්ෂවලට සාපේක්ෂව. ඒ වගේම අපිට පුළුවන් වුණා මුදල් කොමිෂන් සභාවේ පූර්ණ සහායත් එක්ක 2026 වර්ෂයේ සැලැස්ම දෙසැම්බර් මාසයේ 31 කියන්නේ අපි මොන බාධක ආවත් දිට්ඨා සුළුකුණාට ආවත් ඇත්තටම සැලැස්ම අනුමත කරගත්තා. ජනවාරි මාසයේ මුල වෙනකොට අපි සැලැස්ම අනුමත කරගත්තා. ඒ නිසා ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් වෙන අවුරුදු වල සාමාන්‍ය රාජ්‍ය සේවයට තියෙන එක චෝදනාවක්නේ වර්ෂා කාලයේදී වැඩ කරනවා පායන කාලේ සැලසුම් හදනවා කියන්නේ. දැන් මේ අවුරුද්දේ අපි ඒක වෙනස් වුණා. මේ අවුරුද්දේ වර්ෂා කාලයේදී සැලසුම් හැදුවා ඒව අනුමත කරගත්තා පායන කාලෙදී වැඩ කරන්න තියාගෙන. මේකට යම් බලපෑමක් වුණා දිට්ඨා ආපදාවත් එක්ක. හැබැයි අපි ජනවාරි මාසේ වෙනකොට මේ සැලැස්ම මුළු පළාත් සභාවෙම අපේ අමාත්‍යාංශ විතරක් නෙමෙයි පළාත් සභාවෙම සියලුම සැලසුම් අනුමත කරගත්තා. ඒ අනුව අපිට හැකියාව ලැබුණා ගිය අවුරුදු වලට සාපේක්ෂව වඩා ඉක්මනින් කර්මාන්ත ටෙන්ඩර් කරන එකට යන්න. ටෙන්ඩර් ප්‍රදානය කරන එකට යන්න. ඔව් සාමාන්‍යයෙන් අපි වෙන වර්ෂවල දකින්නේ මාර්තු මාසේ විතර වෙනකන් සැලසුම් තමයි සකස් වෙන්නේ. සාමාන්‍යයෙන් අප්‍රේල් වෙනකම්. ඔව්. මේ අවුරුද්දේදී අපිට පුළුවන් වුණා අජිත් මේ ජනවාරි මාසයේදී සැලසුම් ටික කරන්න. ඒ වගේම මම එකයි කිව්වේ දිට්ඨා ආපදාවෙන් ආපු බලපෑමුත් එක්ක උනත් අපි මේ වෙනකොට මාර්තු මාසේ ඉවර වෙනකොට අපේ කර්මාන්ත වලින් අධියර 4ක් යටතේ ඒකේ අධියර 2ක ටෙන්ඩර් කරලත් අවසන් කරා. ඒ වගේම මේ අප්‍රේල් මාසේ අවසන් වෙනකොට ඒ අධියර 4කට ටෙන්ඩර් කරලා අවසන් කරලා තියෙනවා. අපේ කර්මාන්ත 165ක්. කර්මාන්ත 165කට අදාළව ටෙන්ඩර් අවසන් කරලා තියෙනවා. ඒ වගේම මේ අපේ කර්මාන්ත සඳහා තියෙන ප්‍රතිපාදනත් බොහෝ දුරට ඒ ක්‍රියාවලිය තුල අවසానයි. ඒ කියන්නේ ඒ ලොකු ජයග්‍රහණයක් ඒක. ඒත් එක්ක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට ඒ අයගේ වාර්ෂික වශයෙන් ප්‍රතිපාදන මේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ මිලියන 762ක් ලැබුණා. අර අපේ අධ්‍යාපන ශේක්ෂ්‍රයට මිලියන 586ක් ලැබෙනකොට විශාල හානියක් වෙලා තිබුණු පළාත් පාලන මාර්ග ජල ව්‍යාපෘති වගේ දේවල් අලුත් වැඩියා කරන්න යලි ගොඩනගන්න මිලියන 1500ක් ලැබිලා තියෙනවා. මිලියන 1500ක්. ඒ නිසා පළාත් පාලන විෂයට ගත්තත් ඊටාම ඓතිහාසික වැඩ කොටසක් අපිට මේ අවුරුද්දේ පැවරිලා තියෙනවා කරන්න මේ විශාල ප්‍රතිපාදන ප්‍රමාණයත් එක්ක. ඔව් දැන් අමාත්‍යාංශ ලේකම්තුමනි විශේෂයෙන්ම පහුගිය වර්ෂයේ අවසාන භාගයේ වෙනකොට ජාතික වශයෙන් රටේ සමහර තැන් වලින් මතුවෙච්ච කාරණයක් තමයි මේ වෙන් කරපු ප්‍රතිපාදන එහෙම නැත්නම් සැලසුම් කරපු වැඩ ඒ નિયમિત කාලය තුල අවසන් කරගන්න පුළුවන්කම ලැබුණාද කියන ප්‍රශ්න. ප්‍රගතිය පිළිබඳව සමහර උදවිය ප්‍රශ්න කරන්න ගත්තා. දැන් මේ වර්ෂයේ එවැනි ප්‍රශ්නයක් මතුවෙන එකක් නැහැ කියලාද ඔබතුමාගේ විශ්වාසය? මම විශ්වාස කරනවා අජිත් එහෙම එකක් වෙන එකක් නෑ කියලා. හැබැයි ගිය අවුරුද්දෙත් ඔය චෝදනා කරපු තරම් අපේ ප්‍රගතිය අඩුවක් නෑ. අපි සමස්තයක් හැටියට ගත්තොත් පළාත් සභාවේ සමස්ත ප්‍රගතිය 70% ඉක්මවලා ගියා. අපේ අමාත්‍යාංශවලත් ප්‍රගතිය 70% ඉක්මවලා ගියා. එතකොට එහෙම අඩු ප්‍රගතියක් කියන්නත් බෑ විවිධ බාධක මැද. සාමාන්‍ය රටාව තමයි ඉදිකිරීම් කර්මාන්ත ගත්තාම මේ කර්මාන්තවල අවසාන කොටස එන්නේ නොවැම්බර් මාසෙට. අවසාන බිල් ගෙවීම එන්නේ නොවැම්බර් මාසෙට. ඒ නොවැම්බර් මාසේ තමයි මේ සුළි කුණාටුවේ බලපෑම ආවේ. ඒක නොවැම්බර් මාස දෙසැම්බර්. ඒ බලපෑම ආවා. ඒ නිසා අපිට අතැති බිල්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා කර්මාන්ත ඉවර කළා. ඒ නිසා මම හිතනවා දැන් මේ අවුරුද්දේ අපි සැලසුම් කරලා තියෙනවා සියලු ටෙන්ඩර් අපේ කාලසටහන අනුව මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. අපි ඒක මේ පොඩි ප්‍රමාදයක් සිද්ධ වුණේ මේ සුළි කුණාටුවේ බලපෑමෙන්. හැබැයි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒත් එක්ක සැලසුම් කරලා තියෙනවා පුහුණු වැඩසටහන සියල්ලම ජූනි මාසයේ 30ට කලින් ඉවර කරන්න. ජූනි මාසයේ 30ට කලින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සම්පූර්ණ සකස් කරලා ඉවරයි. ව්‍යාපෘති අනුමත කරලා ඉවරයි. සැලසුම් සකස් කරලා ඉවරයි. ඒ නිසා ජූනි මාසයේ 30 වෙනකොට පුහුණු වීම බොහෝ දුරට අවසන් කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්ක ඉදිකිරීම ගත්තොත් මම විශ්වාස කරනවා අපිට ඔක්තෝබර් මාසේ වෙනකොට
අපි ඉලක්ක කරලා තියෙන ඉදිකිරීම බොහෝ දුරට ඉවර කරගන්න පුළුවන් වෙයි. ස්වභාවික බාධාවල් සහ ලෝකයේ තියෙන මේ වර්තමානයේ පැනනගිලා තියෙන ගෝලීය සාධක අයහපත් විදිහට බලපාන්න ඉඩ තියෙනවා. නමුත් දේශගුණික බලපෑම් සහ ඒ ලෝක ගෝලීය තත්ත්වයන් තුළ තියෙන කරුණ ඇරුණහම වෙනත් සාධක නොවුනොත් මම විශ්වාස කරනවා අපිට ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකොට අපි ඉලක්ක කරන ප්‍රගතියට අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒකම අමාත්‍යාංශ ලේකම්තුමනි විශේෂයෙන්ම දැන් අමාත්‍යාංශයේ විදියට සැලසුම් කිරීම ඒවා අධීක්ෂණය කිරීම සහ මඟ පෙන්වීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. දැන් මේ අධීක්ෂණ ක්‍රියාවලිය මොන මට්ටමින්ද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ පළාතේ දේශපාලන නායකත්වය විශේෂයෙන්ම ආණ්ඩුකාරතුමා ප්‍රධාන ලේකම්තුමිය මේ අයගේ සහභාගීත්වයෙන් සහ ඒ කාරණා සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණෙත් අපි විමසන්න කැමතියි. ඒක අජිත් මෙහෙම පටන් ගත්තොත් ලේසි. ගරු ආණ්ඩුකාරතුමා සති දෙකකට වරක් සඳුදා හවසට සම්පූර්ණ ප්‍රගතිය සමාලෝචනය කරනවා. ප්‍රධාන ලේකම්තුමියත් ඒ විදිහටම සාමාන්‍යයෙන් සති දෙකකට වරක් සමහරට සතියකට වරක් ප්‍රගති සමාලෝචනය කරනවා. අපි අමාත්‍යාංශ මට්ටමින් හැම මාසයකම පළවෙනි සතිය බදාදට ප්‍රගති සමාලෝචනය කරනවා ආයතනවල. ඊට අමතරව කොහොමත් අර අපි කියන්නේ ඔන්ගෝයින් මොනිටරින් කියන එක ඒක සිද්ධ වෙනවා. මොනිටර් ඒ කියන්නේ අපි නියාමන ක්‍රියාවලිය ඇත්තටම ඉතාම සාර්ථක වෙනවා. හැබැයි අපි තව ශක්තිමත් වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී අපි මේ කතා කරන්නේ මේ ප්‍රාග්ධන වැය පිළිබඳ විතරයිනේ. හැබැයි අද අධ්‍යාපනය කියන විෂය ගත්තාම ඊට වඩා ගොඩක් සංකීර්ණයි. විශේෂයෙන්ම අවුට්පුට් එකෙන් ප්‍රතිඵල මත පදනම් වෙමින් යන. අපි මෙතන අජිත් මේ ප්‍රතිඵලය කියන එක මං හිතන්නේ දෙකට බෙදා ගන්න ඕනේ. එකක් භෞතික වශයෙන් අපි යමක් ඉදි කරලා ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් ඇතුළු ඒ පැත්ත. අනිත් පැත්තෙන් අධ්‍යාපනය කියන විෂයේදී අපි හැරවුම් ලක්ෂයකට මේ අවුරුද්දේ ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපොස උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල සාධන මට්ටම් ඉහළට ගේන්න අපේ පළාත අපි ඉන්න ස්ථානය පිළිබඳ ලොකු සතුටක් නැහැ අපිට. අපි සතුටු වෙන්නේ නැහැ ඇත්තට මේ ගැන. ඒ නිසා මේ පළාත මේට වඩා ඉදිරියට ගේන්න සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵලවලින් වෙනම අපි සැලැස්මක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක ආරම්භ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා එතකොට අධ්‍යාපනය කියන විෂය භෞතික පැත්ත විතරක් නෙවෙයි ශිෂ්‍ය සාධනයේ පැත්තෙන් ගත්තත් ලොකු ගමනක් අපි මේ අවුරුද්දේ සැලසුම් කරලා තියෙනවා. අපි කැමති ඔබතුමාගෙන් විමසන්නට විශේෂයෙන්ම දැන් මේ විශාල මුදල් ප්‍රමාණයක් අමාත්‍යාංශයේ යටතේ ප්‍රතිපාදන විදියට ග්‍රාමීය සංවර්ධනය සඳහා යොමු කරනකොට දැන් අමාත්‍යාංශය රාජ්‍ය නිලධාරීන් මේ විදිහේ මහත් කැපවීමෙන් සහ ඉතා වේගවත්ව සැලසුම් කරද්දී ග්‍රාමීය ජනයාගේ සහායත් මේට විශේෂයෙන්ම මේ ප්‍රතිලාභීන් විදියට අවශ්‍ය වෙනවා. අපි කැමති දැන් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්තුමන් විදියට දැන් පළාතේ පුරවැසියනුත් මේ සංවර්ධන කාර්ය වේගවත් කරන්න කොහොමද දායක වෙන්න ඕන? පුරවැසියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන සහාය තමයි ඒ අයත් අපි කියන්නේ මේ සහභාගීත්ව සංවර්ධනය කියන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි කියන පබ්ලික් ඔඩිට් කියලා වචනයක් තියෙනවානේ. මම හිතනවා පුරවැසියන්ට පුළුවනි අපි යම්කිසි කර්මාන්තයක් කරනවානේ. ඒ කර්මාන්තයක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ගන්න. ග්‍රාම සංවර්ධන නැත්නම් පළාත් පාලන මාර්ග ඉදිකිරීමක්, ජල ව්‍යාපෘතියක්. ඒ වගේ ජනතාවට පුළුවන් අපි එයාට කියනවා අපේ මෙන්න මේ මෙච්චර මුදලක් වෙන් කරනවා. මෙන්න මේ කාල සීමාව ඇතුළත මේක අවසන් කරනවා. මෙන්න මේ වගේ වැඩ ප්‍රමාණයක් මේ කාලේ මේක අපි අවසන් කරනවා. මේ පිළිබඳ අවධානයෙන් ඉඳලා ඒ පිළිබඳ ඒ අයට පුළුවන් අපිට කරුණු ඉදිරිපත් කරන්න. මේක ඇත්තට මෙහෙම වෙනවද? මේ අපි ගමේ ජනතාව බලාපොරොත්තු වෙන දේ මේකෙන් සිද්ධ වෙනවද නැද්ද? ඒ පිළිබඳ අපිට ප්‍රතිපෝෂණය දෙන්න පුළුවන්. එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඇත්තටම දැන් ප්‍රජා කමිටු හරහා විශේෂයෙන්ම ප්‍රජාශක්ති වැඩසටහන හරහා ග්‍රාමීය ජනතාවට පුළුවන් ඒ අයගේ ඉල්ලීම්, ඒ අයගේ අවශ්‍යතා අපිට ඍජුවම ඉදිරිපත් කරන්න. තවත් පැත්තකින් අජිත් මම හිතනවා මේක අපි සඳහන් කරන්න ඕනේ අපේ අමාත්‍යාංශයේ තියෙන ඉතා වැදගත් විෂයක් විදුලි බල විෂය. අපේ සැලසුම් අධ්‍යක්ෂකතුමාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක සැලසුම් මේ ලක්මිනි මහත්මියත් යටතේ යන්නේ ග්‍රාමීය විදුලි බල විෂයෙන් අපි කෙලින්ම ඉතාමත්ම ඍජුව ජනතාවට විදුලි සැපීම ලබා දෙනවා 60-40 පදනම යටතේ. ඒ කියන්නේ 60ක් පළාත් සභාවේ විදුලි බල අමාත්‍යාංශය යටතේ අමාත්‍යාංශයට 40ක් ජනතාවගේ.
එතකොට ජනතාවට පුළුවනි තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා ඒ ප්‍රතිලාභය ගන්න. අපි විශේෂයෙන්ම ගම්මානවලට විදුලිය ලබා දෙනවා, පොදු ස්ථානවලට, නිවාසවලට. ඒක වෙනම වැඩසටහනක් මම හිතනවා ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලිව කරුණු ඉදිරිපත් කරයි අපේ සැලසුම් අධ්‍යක්ෂකතුමා. ඒක ජනතාවට ඉතාම ඍජුව බලපාන එකක්. ඒ වගේම ඉඩම් විශ්ය ගත්තාම අපි 2025 දී සැලසුම් කරා ඔප්පු 10600ක් දෙන්න. ඉඩම් ඔප්පු 10600ක්. ඒ ඉලක්කය ළඟා කරගත්ත කොමසාරිස්තුමිය ඇතුළු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයටත් මම මේලා ස්තුතිවන්ත වෙනවා. ඉඩම් ඔප්පු 10600ක ඉලක්කය සපුරා ගත්තා. මේ අවුරුද්දෙත් අපි ඉලක්ක කරලා තියෙනවා ඉතිරි ප්‍රමාණය පුළුවන් උපරිම ප්‍රමාණය මේ අවුරුද්දේ අවසන් කරන්න. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් 100%ක ප්‍රගතියක් ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉඩම් විශේෂදී. අපි විශේෂයෙන්ම මේ ඌව පළාත අධ්‍යාපන අමාත්‍යාංශය මුල් කරගත් අධ්‍යාපන කියන විෂය මුල් කරගත්ත මුදල් හා ක්‍රම සම්පාදන නීති හා සාමය, පළාත් පාලන, ඉඩම්, විදුලි බල හා බලශක්ති, ඉදිකිරීම් හා ග්‍රාමීය යටිදල පහසුකම් සංවර්ධන කියන අමාත්‍යාංශ විෂයන් ගණනාවක් යටතේ මූල්‍ය ප්‍රතිපාදන විදියට රුපියල් බිලියන 3කට කෝටි 300කට වැඩි ප්‍රමාණයක් අපේ පළාතේ සංවර්ධනය වෙනුවෙන් මෙවර 2026 වර්ෂය සඳහා වෙන්කොට තිබෙනවා. ඒ ප්‍රතිපාදන එක එක අමාත්‍යාංශ දෙපාර්තමේන්තු යටතේ විශේෂයෙන්ම දෙපාර්තමේන්තු යටතේ මේ සංවර්ධන කාර්යයන් වේගවත් වන්නේ. ඔබටත් අපි ආරාධනා කරනවා මේ සංවර්ධන කාර්යයන් සමගින් එක්වන්න කියලා. මේ මූලික තොරතුරු විමසන්නටයි අපි අද දවසේදී විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්තුමන් විදියට නිහාල් ගුණරත්න මහත්මයාට ආරාධනා කළේ. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අවස්ථාව සමගින් එක්වීම පිළිබඳව. බොහොම ස්තුතියි.